අලුත් අවුරුද්දක් ලබන්න අපිට අලුත් වෙන්න. අපේ මතකය, අපේ ශක්තිය, අපේ සිතුවිලි, අපේ හැඟීම් මේ හැම දේම අලුත් කරගන්න තමයි අලුත් අවුරුද්දක් ලැබෙන්නේ. Hello cuties, welcome back to my YouTube channel. මං හිතනවා ඔයගොල්ලෝ හොඳින් සතුටෙන් ජීවත් වෙනවා ඇති කියලා. මුලින්ම ඔයාලා හැමෝටම මම විශ් කරනවා සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා. ඉතින් දවස් 365න් එක දවසක් තමයි මං අද ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්නේ. ඒ දවස ගොඩක් විශේෂයි. මොකද ඒ දවස තමයි 2026 1/1. ඒ කියන්නේ 2026 අලුත් අවුරුද්දේ අලුත් ආරම්භය. ඉතින් අපි බලමු whimsical sparks මම කොහොමද මගේ අලුත් අවුරුද්ද ගත කරේ කියලා. මුලින්ම අපි කිරි උතුරුවා. මොකද කිරි උතුරන එකෙන් ගොඩක් දේවල් සිම්බලයිස් කරනවා. විශේෂයෙන්ම සෞභාග්‍ය, ශාස්ත්‍රීයත්වය කියන ඒ වගේ දේවල් තමයි මේ කිරි ඉතිරීමේ සිම්බලයිස් කරන්නේ. ඔයාලත් නිව් ඉයර් එකට කරපු අලුත් දේවල් අනිවාර්යෙන්ම අපිත් එක්ක ෂෙයා කරගන්න අමතක කරන්න එපා. ඒ වගේම මේ වීඩියෝ එක ගොඩක් ලස්සනයි නම් මේක නිසා ඔයගොල්ලෝ එන්ජොයි කරා නම් අනිවාර්යෙන්ම ලයික් එකක් දාන්න අමතක කරන්නත් එපා. ඒ විතරක් නෙවෙයි. අලුත් අවුරුද්දේ මට ඔයගොල්ලෝගෙන් ලැබුණ ලොකුම තෑග්ග තමයි මගේ channel එක මේ වෙද්දි subscribersලා 60 දෙනෙක් subscribe කරලා තියෙනවා. So I am so grateful and thankful to everyone who supports me. මම ඔයාලට ඉස්සරහටත් time manage කරගෙන අලුත් videos අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා. 2025 මම channel එක පටන්ගෙන ටික කාලයකින් මට මේ වගේ achievement එකක් ලබා දුන්නට මං ඔයගොල්ලොන්ට හදවතින්ම ස්තුතිවන්ත වෙනවා. අද මගේ වීඩියෝ එකට මේ විදිහට විශේෂ වූ අලුත් අවුරුද්ද සමරන ගොඩාක් දේවල් ඇඩ් කරලා තියෙනවා. ඒ වගේම මම ඉල්ලනවා ඒ ලස්සන දේවල් බලන්න වීඩියෝ එක අවසානයේ වෙනකම්ම රැඳී සිටින්න කියලා. බුදුරජාණන් වහන්සේගේ බලමහිමයෙන් දවසක් සුවපත් කරන්න පුළුවන්. ඕනෑම මිනිස්සෙකුගේ හිතක් සුවපත් කරන්න පුළුවන් බලයක් මේ බුද්ධ ධර්මයේ තුල සැඟවිලා තියෙනවා. අපි ඒකට බලයක්ම කියලා හරියන්නේත් නැහැ. හරිම ආධ්‍යාත්මික සහ සමාජීය වශයෙන් ලොකු බලපෑමක් කරන්න පුළුවන් දෙයක් තමයි ආගම. Taman කැමති ආගමක්. එහෙමත් නැත්නම් Tamanගේ ආගම ඇදහිීම කියලා කියන්නේ. ඕනෑම දවසක් සුබවාදී කරන්න නම් අපි බුදුගුණ බලයෙන් ඒ දවස පටන් ගත්තොත් තමයි ජීවිතේ ලස්සන වෙන්නේ. ඉතින් අද ජනවාරි 1 වෙනිදා අපි කිරි උතුරන ගමම්ම බුදුරජාණන් වහන්සේටත් බුද්ධ පූජාව ඒ විතරක් නෙමෙයි සුවඳ දුම් සුවඳ මල් ඒ වගේ දේවල් සකස් කරගෙන බුද්ධ වන්දනාවත් සිද්ධ කරා. ඒ විදිහට අනිවාර්යයෙන්ම දවස පටන් ගද්දි බුදුගුණ සිහිපත් කරන්න කවුරුත් අමතක කරන්න එපා. අනිවාර්යයෙන්ම අලුත් අවුරුද්දට හරි පරණ අවුරුද්දට හරි සෝල්ට් බාත් එකක් දාන්න අමතක කරන්න එපා. ඔයාලට ඉතින් ඒකට ඕනි වෙන්නේ පොඩි ලුණු කුඩු ස්වල්පයක් විතරයි. සෝල්ට් බාත් එකකින් ඔයාගේ මුළු ඇඟම පිරිසිදු කරනවා වගේම ඔයාගේ හිතත් පිරිසිදු කරන්න පුළුවන් බලයක් තියෙනවා කියලා මං විශ්වාස කරනවා. ඒ විතරක් නෙමෙයි 31 වෙනිදා රාට අනිවාර්යයෙන්ම තමන්ට ලැබිච්ච හැම දෙයකටම ග්‍රේට්ෆුල් වෙලා මෙඩිටේෂන් පාර්ට් එකක් කරන්න අමතක කරන්නත් එපා. She was not just any girl. She was a fairy.
අපේ මුළු පවුලම එකතු වෙලා ආගමික වතාවත් සිද්ධත් කරා. දැන් මං ඔයගොල්ලොන්ට පෙන්නන්න යන්නේ මම 2026 අවුරුද්ද වෙනුවෙන් මේන්ටේන් කරගෙන යන්න කියලා හිතාගෙන ඉන්න ජර්නල්ස් සහ නෝට්බුක්ස් ටික. මං ඉස්සෙල්ලම පෙන්නන්නේ මගේ සෙල්ෆ් ඉම්ප්‍රූව්මන්ට් එක වෙනුවෙන් මං වෙන් කරපු පොතක්. ඊට පස්සේ ඔයාලා කවුරුත් මගේ ගොඩක් ව්ලොග්ස් වල දැකලා තියෙන මගේ ග්‍රැටිටියුඩ් ජර්නල් එක. මේ ජර්නල් එක 2025 ග්‍රැටිටියුඩ් ජර්නල් එක මට තාමත් මේකේ වැඩ වගේක් කම්ප්ලීට් කරන්න තියෙන නිසා මං ඒ ජර්නල් එක මගේ ළඟින්ම තියාගත්තා. ඊට පස්සේ මම ඔයගොල්ලන්ට පෙන්වන්න යන්නේ ජනවාරි 1 වෙනිදාගේ ඉඳලා මේ 2026 අවුරුද්ද ඉවර වෙනකම්ම මම ග්‍රැටිටියුඩ් කරන දේවල් ඔක්කොම ලියන්න කියලා හිතාගෙන ඉන්න මම හදාගත්ත මගේ ග්‍රැටිටියුඩ් ජර්නල් එක. 2026ට මම හදාගත්ත මගේ ග්‍රැටිටියුඩ් ජර්නල් එක. ඉතින් මං හිතනවා ඔයගොල්ලෝ මේ වීඩියෝ එක එන්ජොයි කරන්න ඇති කියලා. Thank you so much.